කොහොමද ඔයාලට අද රසම රස පෑස්ටා එකක් තමයි හදන්න යන්නේ. අපි බලමු අද මොනවද ඕන වෙන්නේ කියලා. මම මේ පෑස්ටා තම්බගෙන ගත්තේ. ඔයාලට කැමති වර්ගයේ පෑස්ටා එකක් තෝරගන්න පුළුවන්. බලන්නකෝ ටිකක් අවශ්‍ය වෙන්නේ මොනවද කියලා. අද මම ටූනා තමයි තෝරගත්තේ. ඔයාලට ටින් මාළු උනත් ගන්න පුළුවන්. තෙල් ටිකක් දාගමු. සුදුලුන් ටිකක් හොඳින් පොඩිවට කපා ගන්න ඕන. දැන් අපි ඒ ටික තමයි එකතු කරන්නේ. ලුණුත් ඒ විදිහටම කපා ගන්න. පොඩිවටම කපා ගන්න. දැන් මේක ටිකක් බෙදෙන්න අරින්න. ගොඩාක් බෙදෙන්න අරින්න ඕන නැහැ. දැන් අපිට උණ ටික එකතු කරගමු. මම අද මිරිස් කුඩු ටිකකුත් එකතු කරගන්නවා. අවශ්‍යම නැහැ. රසායන වල උණු ටිකකුත් දාගන්න. දැන් මේ විනාඩි දෙකක් තුනක් පිස ගන්න. මම මේ තක්කාලි පේස්ට් එක තමයි එකතු කරගන්නේ. ඔයාලා මේකට සෝස් එකතු කරගන්න එපා. මේක පැන් රස වෙනවා එතකොට. මම වතුර ටිකකුත් එකතු කරගන්නවා. ඔයාලට දැන් හොඳ සුවඳක් ඒවි. මේක හොඳින් දැන් කලවම් කරගන්න. දැන් මම පෑස්ට් ටික තමයි එකතු කරගන්නේ. ඔයාලා මගේ වීඩියෝ එක බලන ගමන් මගේ channel එකත් subscribe කරගෙන යන්න. මේ විදිහට අපි ඔක්කොම එකතු කරගන්නවා. දැන් අපි හදලා ඉවරයි. අපි මේක කාට හරි පිළිගන්නනවා නම් මෙහෙම ටිකක් දාගෙන ඊට පස්සේ ඒක උඩින් චීස් ටිකක් එකතු කරගන්නවා. ඊට පස්සේ ඒක උඩින් ආපහු ටිකක් එකතු කරගන්න. ඒකට උඩින් ආපහු චීස් ටිකක් එකතු කරගන්නවා. චීස් වැඩිපුර එකතු කරගත්තොත් රසයි ගොඩක්. බලන්නකෝ අපි හදාගත්ත පෑස්ටා එක දැන් කොහොමද කියලා. නැවතත් මේ වගේ රසවත් වීඩියෝ එකකින් හමු වෙමු. ඔයාලා හැමෝටම සුබ දවසක්.